Hi guys, mau subscribe කියලා හදරින් ඉල්ලනවා. නම් අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ කතා කරන්නේ ඉන්ෂොට් එක ගැන. යාළුවනේ අද කතා කරන්නේ ඉන්ෂොට් එක ගැන. මම ෆෝන් එකේ බැටරි දාලා තියෙන්නේ. මුලින්ම ඉන්ෂොට් එක පිළිහිල්ලලා වීඩියෝ ස්ක්‍රීන් තන්න යන්න ඕන. ඊට පස්සේ now කියන එක දීලා ඉවරලා එඩිට් කරන වීඩියෝ එක දෙන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් ඔය ඉන්ෂොට් එකේ අයින් කරන්න ඕන කොටස් ටික අයින් කරන්න පුළුවන්. මුලින්ම තියෙනවා එකෙන් අපිට සයිස් එක කවර් ගන්න පුළුවන්. YouTube දානවා නම් එහෙමයි, TikTok දානවා නම් එහෙමයි, Instagram දානවා නම් එහෙමයි. ඒවට ඕන විදිහට තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට සවුන්ඩ් තෝරන්න අපිට සවුන්ඩ් දෙනවා. තව තියෙනවා අපේ ෆෝන් එකේ තියෙන TikTok වීඩියෝස් වල සවුන්ඩ් ගන්නත් පුළුවන්. YouTube එකේ වගේ මම එඩ් කරලා සින් සවුන්ඩ් එක. ඊට පස්සේ අපිට පුළුවන් ස්ටිකර් ගන්න. ස්ටිකර් සාමාන්‍යයෙන් තියෙනවා ටිකක්. ස්ටිකර් එක කරගත්තා. ඊට අපිට පුළුවන් ඕන දෙයක් ගහලා ටයිපින් කරලා ඒක හැමතිස්සෙම කියන විදිහට ඒ වගේ මට කියන්න ඕන මේ ටයිපින් කරන එකේ අපිට පුළුවන් ටයිපින් එකේ ඒ ගහන අකුරු ටික එන්ඩ් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. අකුරු වල පාට වෙනස් කරන්න පුළුවන්. එහෙම දේවල් ටිකක් තියෙනවා එඩිට් එකේ. අපිට එක තැනකට හදාගත්ත පස්සේ මොන වීඩියෝ ටිකක් හදා ගන්න පුළුවන්. ටෙක්ස්ට් කලිවරලා අපි යන්න ඕන ඉෆෙක්ට් එකක් ගන්න. අපිට ෆ්‍රී ඉෆෙක්ට් ඉන්සර්ට් එකෙන් ගොඩක් දේ තියෙනවා. වගේම ඔය රෝස් පාටේ තියෙන්නේ ඒවා ඉන්සර්ට් එකේ අපි ගන්න ඕනේ ඒවා. මේක දාගත්ත වයිට් එක ඒක අගට දාන්න ඕන. අගන්නේ මුලට දා ගන්න ඕන. එතකොට තමයි එහෙම වෙන්නේ. මම මේක ස්පීඩ් කරා මොකද වීඩියෝ එක ලොග් වෙන නිසා. ඊළඟට යන්නේ අපි පිප් කියන එකට. ඒ පිප් කියන එකේ තියෙනවා අපිට කැමති වීඩියෝ එකක් අපේ මේ වීඩියෝ එකේ ආත් එකම දාගන්න පුළුවන්. මම ඔය පෙන්වන්න වගේ පොඩක් හොයන්න දාලා තින්නේ. ඔයාලා වෙන නැති මේ වීඩියෝ එක වීඩියෝ දෙකම යනවා. මොකද අපිට පුළුවන් මේ ඉන්සර්ට් කියන එක ෆ්‍රී රිමූව් කරගන්න. තෝරිකින් නිකන් මෙහෙම ඇඩ් ටිකක් යනවා. ගණන් ගන්නවා. ඊට පස්සේ ඒවල අපි ඒ මාර ගත්ත පිප්පෙන් ගත්ත මගේ වීඩියෝ එක මම එඩිට් කරනවා මගේ මේ වීඩියෝ එකට එහා පැත්තෙන් එන්න. හදාගන්න සයිස් එක දාලා ඒ වීඩියෝ එක දැන් හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට වොලියුම් එක 200 දාන්න පුළුවන්, 100 දාන්න පුළුවන්, අපිට අඩුවීම් කරන්න පුළුවන්. ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට ඔය දීලින් බෑග්ග්‍රවුන්ඩ් දාන්න පුළුවන්. ඒකට කලර් බෑග්ග්‍රවුන්ඩ් තියෙන ඒවා දාන්න පුළුවන්. ඊට පස්සේ ස්පීඩ් එක 100ට දාන්න පුළුවන්. ගොඩක් හොඳයි. ඉතින් ඒකට වගේ දාලා වැඩේ කරගන්න එක. ස්ලෝම දාන්න පුළුවන්. තව ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉන් එකක් තියෙන එක අවුට් එකක් තියෙනවා. දෙකම තියෙන එකක් තියෙනවා. ඔක්කොම තියෙනවා ඒකේ. ඕකෙන් පුළුවන් ඔයාලට ඕන වීඩියෝ එක අර zoom කරලා පෙන්වන්න වගේ නිකන් කියන්නේ ඒතන පෙන්වන්න පුළුවන්. ඔය ටික තමයි ඉන්ෂොට් එකේ ප්‍රධාන දේවල් හිට තියෙන්නේ. අපිට පුළුවන් ඉන්ෂොට් එක ෆ්‍රී කරගන්න data on කරන්න නැතුව. ඔයාලට පේන විදිහ මම data on කරන්නේ නැහැ, off කරලා තින්නේ. ඉන්ෂොට් එක නිකන් ඩවුන්ලෝඩ් වෙනවා. හරි දැන් මගේ ගැලරිය තමයි ඔය ඉන්නවා. ඔයාලට පෙන්වනවා.
මේ වගේ ගැලරි වලට අපිට බලගන්න පුළුවන් එක. තේරුම් නැත්නම් තියෙනවා නම් පාලික් කමෙන්ට් කරන් යන්න. සබස්ක්‍රයිබ් කරලා ඵලයන් ඉතින් ආයෙ තියෙන එකනේ.